වෙද මහත්තයා වෙදකම රැක ගන්න නම් දේශපාලකයෝ පස්සේ යන්න ඕනේද? වෙදකම කියන්නේ දේශපාලන පක්ෂයක දේපලක් නෙවෙයි. වෙදකම කියන්නේ ඇත්තටම පරම්පරා ගණනාවක් පුරා මිනිස්යාගේ ශරීරය, මනස, ශක්තිය, පරිසරය ගැන පවා කතා බහ කරලා පැහැදිලි කරලා තියෙන දෙයක්. මේ වගේ ලොකු දැනුම් පද්ධතියක් තමයි මේ වෙදකම කියන්නේ. වෙදකම රැක ගන්න ඕනේ අපේ දැනුමෙන්, අපේ අධ්‍යාපනයෙන්, අපේ පරීක්ෂණ වලින්. ඒ වගේම අපේ ක්‍රියාකාරකම් වලින් අපේ කියලා අදහස් කරේ මේ රටේ ඉන්න සියලු ජන සභාවට. අද ලෝකෙ දිහා බැලුවොත් අපිට මේක හොඳටම පේනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට පිළිගන්න වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයක් තියෙනවානේ WHO කියලා. එයාලත් හඳුන්වලා දෙනවානේ ට්‍රැඩිෂනල් මෙඩිසින් ගැන වෙනම ග්ලෝබල් ස්ට්‍රැටජි එකක් එයාලගේ තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ මේ දැනුම අද අයින් කරගෙන යනවද? නෑ, මේ දැනුම හොයමින් වැඩි දියුණු කරගෙන යනවා. ඒ දැනුම ගැන කතා කරනවා. ඒ දැනුම ගැන පර්යේෂණයන් සිදු කරනවා. ඒ ගැන සාක්ෂි සොයනවා. ඒ සොයාගත්තු සාක්ෂි ආරක්ෂා කරලා තියාගන්නවා. ලෝකේ එහෙම කරද්දී අපි එතකොට මොකද කරන්නේ? අපි අපේ දැනුම පැත්තකින් තියලා අපි දුවගෙන යනවා දේශපාලන පක්ෂයක කාර්යාලයකට හෝ පක්ෂයකට හෝ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ කෙනෙක් ළඟට අපි ගිහිල්ලා අනේ අපේ වෙදකම රැකලා දෙන්න කියලා එයාට කියනවා. එයාත් මේ බොහොම අමාරුවෙන් රැකිලා ඉන්නේ. ආණ්ඩුව හෝ විපක්ෂ වේවා එයා රැකිලා ඉන්නේ අමාරු. එයා කොහොමද වෙදකම රැකෙන්නේ? ඒක නිසා ඇත්තටම මේක අර තල වපුරලා පොල් හොයනවා වගේ වැඩක්. මට මෙතනදී මතක් වෙනවා තාම ලස්සන ශ්ලෝකාර්ධවයක් ශෝක කොටසක්. මේක මම හිතන්නේ භගවත් ගීතාවේ තමයි මේ ශ්ලෝකේ තියෙන්නේ. උද්දරේදාත් මනාත්මාන නාත්මාන මවසාදේ. උද්දරේදා තමන් විසින්ම තමන්ම උසස් කරගෙන සිටිය යුතුයි. මේක සෙය්‍යමානය එහෙම නෙමෙයි. තමන් කරන දේ පිළිබඳ තමන් උසස් කරගෙන සිතාගත යුතුයි. හොඳ දෙයක් කරනව නැති උසස්ව හිතුව හැකිනේ. තමන් විසින් තමන් පහලට ඇදලා දාගන්න එපා කියන්නේ. දැන් අපි යනවා උසස් කියලා හිතන දේශපාලකයට වඩා ගොඩ උසස් තැනක තමයි වෙදකම තියෙන්නේ. ඒ නිසා වෙදකමටත් මේ කතාව අදාළයි. අපි නැගිටින්න ඕනේ අපේ දැනුමේ. එහෙම නැතුව කාගවත් පිටිපස්සේ ගිහිල්ලා අනුන්ගේ අතකොළු වෙලා නෙමෙයි අතකොළුවෙන් වැඩ අරගෙන තලලා ඒක කැඩෙනවා. මොකද තලනකොට කැඩෙනවනේ. ඒක විසි කරනවා පැත්තකට. ඒ නිසා අතකොළු නොවි දැනුමින් දිනන්නයි ඕනේ. බටහිර වෙදකම දියුණු වෙලා තියෙන නිසා බැලු තැන සුලභව බටහිර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන තියෙන නිසා රෝගයකදී මතක් වෙන්නෙම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය නිසා බොහෝ දෙනාට දේශීය වෙදකමට දැන් තැනක් නැති වෙලාද? මෙතනදිත් මට ඉතාම පැහැදිලිව දෙයක් කියන්න ඕන. මම බටහිර බෙහෙත් බොන්නේ නැති එක වෙනයි. නමුත් මේ බටහිර චිකිත්සාවලි පද්ධතිය අද ලෝකේ නොඑක් පැතිකඩ වලින් ඇවිල්ලා ප්‍රචලිත වෙලා තියෙනවා. අපි මේකට කියනවානේ බටහිර ජෛව වෛද්‍ය විද්‍යාව කියලා නේද? ඒකට කියන්නේ ජෛව වෛද්‍ය විද්‍යාවෙන් මේ ලෝකෙට ලැබිලා තියෙනවා ගොඩක් දේවල් ලැබිලා තියෙනවා සෞඛ්‍ය වෙනුවෙන් රෝග සුව කිරීම වෙනුවෙන් ඒ දායකත්වය විශාල දායකත්වයක් දීලා තියෙනවා. ඒකේ යම් කිසි විද්‍යාත්මකව බලනකොට විද්‍යාව කියන්නේ විද්‍යා දදාති විනයම් විද්‍යාව කොට සංස්කෘත පරණ වචනයක්. ඒ විද්‍යාව අනුව බලද්දිත් මේක ඔප්පු වෙනවා නම් අපි ඒක යම් කිසි දුරකටවත් දකින්න ඕනේ, ගරු කරන්න ඕනේ. ඒක තමයි අපේ ක්‍රමවේදය. ඒකට තමයි වෙදෙක් කියන්නේ. ඉතින් මේ එක වෙදකම් චිකිත්සා පද්ධතියක් දියුණු වුණා කියලා. ඔක් කියන්නේ ඇලොපතිනේ. ඇලොපති පද්ධතිය දියුණුවා ගත්තා. හෝමියෝපති තියෙනවා, සිද්ධ තියෙනවා, යුනානි තියෙනවා, වේද තියෙනවා, සිංහල දැනුම් පද්ධතිය තියෙනවා. එකක් දියුණු වුණා කියලා අනිත් පද්ධති බොරු වෙන්නේ නැහැ. ඇමරිකාවේ NIH කියන ජාතික සෞඛ්‍ය සංවිධානයක් තියෙනවානේ. ඒ සංවිධානය යටතේ තියෙනවා NCCIH කියලා එක. ඒක තවත් ආයතනයක්. හරි. මට මතකයි National Center for Complementary and Integrative Health මට මතකයි. ඒක එහෙම එකක් තමයි මේක. මේ ආයතනයෙන් කොහොම වුණත් සිද්ධ කරන්නේ අනුපූරක සහ ඒකාබද්ධ සෞඛ්‍ය ක්‍රම පිළිබඳ පරීක්ෂණ කරන එක. ඒක ගොඩක් වටිනවානේ. මේ අනුපූරක ක්‍රමවේද කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ කොතරම් ලෝකයේ අය හොයනවාද කියලා.
ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලය ඇරිසෝනා කියන විශ්වවිද්‍යාලයේ තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ඇන්ට්‍රූවිල් සෙන්ටර් ෆෝ ඉන්ටග්‍රේටිව් මෙඩිසින් කියලා මධ්‍යස්ථානයක් කරා තමයි යාලා ඒ කටයුතු කරගෙන යන්නේ. මොකද්ද මේ කරන්නේ? මේවා හොයනවා. ලෝකේ පරණ දැනුම හොයනවා ලෝකේ. ඒ වගේම හාවර්ඩ් මෙඩිසින් ස්කූල් එක. ඒකෙන් මේවා කරනවා. UCSF ප්‍රොපර් සෙන්ටර් කියන එක. මේ වගේ ස්ථාන වලින් මේකද කරන්නේ ඉන්ටග්‍රේටිව් මෙඩිසින් ගැන අධ්‍යාපනය ලබා දෙනවා, පර්යේෂණ සිද්ධ කරනවා. මේක ලෝකේ හොයනවා කියන එකට තවත් මොන උදාහරණද? තව එකක් මම කියන්නම්. උදාහරණයක් ගත්තොත් චීනයේ 2UU ආලද 2UU කියන්නේ මේ චීන විද්‍යාඥවරියක්. මෙතුමිය 2015 නේද 15 වගේ ෆිසියොලොජි ඇන්ඩ් මෙඩිසින් සඳහා නොබෙල් ප්‍රයිස් එක දිනනවා. නොබෙල් ත්‍යාගයේ ඇත්ත නොබෙල් ත්‍යාගයක් දිනනවා. එතුමිය ඒක ගන්න සාම්ප්‍රදායික චීන වෛද්‍ය දැනුමෙන් තමයි ඒක ලබන්නේ. මොකද ඒ දැනුම අර ආටමේසියා යනවා කියන පැලේ පිළිබඳ තමයි එතුමිය පරීක්ෂණ කරන්නේ. පරීක්ෂණ කරලා ඒ හරහා හොයා ගන්නවා ආටමෙසිනින් කියන බේත. දැන් මේ ආටමෙසිනින් ඖෂධ එක බේතක් ඖෂධ සංයෝගයක්. ඒක හොයාගන්න මෙතුමිය විශාල දායකත්වයක් දුන්නා. හම්බුණා නොබෙල් ප්‍රයිස් එක. මේ වයින් අපිට මොනවද කියන්නේ? මෙන්න මේ සාම්ප්‍රදායික දැනුම ලෝකේ තාම හොයන බවයි. මේ සාම්ප්‍රදායික දැනුම, සත්‍යවාදී දැනුම, නවීන විද්‍යාවයි අපි ගත්තොත් මේ පරණ දැනුමයි නව විද්‍යාවයි එකට එකක් විරුද්ධ සතුටන් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට තමයි අපිට මේක ලෝකයට වටිනා දෙයක් බිහි කරන්න බිහි වෙන්න දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ අපි මේ පිළිමදව උනන්දු වෙන්න ඕන. එහෙම නැත්නම් මේ අපේ දේ තමයි හොඳම දේ, අපේ දේ විතරයි හොඳම දේ කියලා කෑ ගහන එකෙන් නම් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි කියන්න ඕනේ මේ තමයි අපේ දැනුම, මේ දැනුම අපි හරියට ඉගෙන ගන්නවා කියන එක. ඒ ඉගෙනගෙන එතනින් නතර වෙලා වැඩක් නැහැ. ඔබතුමාලා ලෝකෙන් කියනවා වගේ එතනින් නතර වෙලා වැඩක් නැහැ. පර්යේෂණ කරන්න ඕන. ඒ පර්යේෂණ ප්‍රතිඵල ලේඛනගත කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ ලේඛන අපිට ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ගොඩක් අය කෑ ගහනවා, බය වෙනවා, මගේ වට්ටෝරුව ඉල්ල අපේ පය වට්ටෝරුව තියාගන්න. ඔය රහස් වට්ටෝරුව නෑ. මේක ලෝකේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා මේක ලෝකෙට ගෙනියන තනියෙන් කරන්න පුළුවන් වැඩක් නන් නෙමෙයි. නමුත් කරන්න බැරික මොකුත් නෑ. ඒකෙන් විතරයි මේ වෙදකමේ ආත්මගරුත්වය, අපේ ආත්මගරුත්වය, වෙදකමේ තියෙන ආත්මගරුත්වයක්. ඒ ආත්මගරුත්වය රැකෙන්නේ දේශපාලකයා පිටිපස්සේ ගියාට නෙවෙයි. මම කියන්නේ නෑ සම්පූර්ණයෙන්ම දේශපාලනය අත්හරින්න කියලා. මම අත්හැරලා තියෙනවා. මම කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මොකද මගේ නායකයෝ ඔය පක්ෂ නායකයෝ නෙමෙයි. එක ප්‍රතිපත්තියක් නැති පක්ෂ නායකයෝ නෙමෙයි. මගේ නායකයෝ ඍෂිවරු, මුනිවරු, බුදුවරු, යෝගාවචරයෝ ඒ කියලා තියෙන දේවල් අපේ ගුරුවරු ඒ තමයි නායකත්වය. ඉතින් දේශපාලනය සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕනේ නැහැ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ දේශපාලනේ ඕන නීති හදන්න තියෙන්න එපා. දේශපාලනේ අධ්‍යාපනයට ඒ පහසුකම් ලබා දෙන්නෙත් මේ දේශපාලනේ හරහා ඒවා තියෙන්න ඕන. ඒක රටකට අවශ්‍ය දෙයක්. හැබැයි අපි මේ වෙදකමේ පැවැත්ම දේශපාලන පක්ෂයක් එක්ක බැඳලා තියාගන්න හදන්න හිතන්න එපා. ඒක කරන්න බෑ. දේශපාලන පක්ෂයේ කෙල්ලිලා මේ වෙදකම රකින්න හිතනවා. හිතනම වෙදකම ගැන අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති කෙනෙක් බවට අපිට පේන්නේ. අද ඔබ වෙනුවෙන් මේ කතා කරන දේශපාලකයෝ පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා, ආණ්ඩු පක්ෂයේ වේවා, හෙට යාලා ඉන්න පුළුවන් වෙන තැනක වෙන පක්ෂයක, විරුද්ධ පක්ෂයක. අද මේ ඵලයේ ඉන්න පක්ෂය හෙට ඒ පක්ෂයේ විපක්ෂයේ ඉන්න පුළුවන්. හරි. එතකොට ඔබලා හිතනවා නම් මේක ගිහිල්ලා මේ වෙදකම යාළ පිටුපස්සේ ඉඳලා කරගන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. අද ඔබව අවශ්‍ය වෙලා ඔබව පාවිච්චි කරන කට්ටිය හෙට දවසේ ඔබව පැත්තකට විසි කරන්න පුළුවන්. කොහොමද? අලුයමලු කෙල පිටක් විදියට කුණු කෙල ගහනවා වගේ පැත්තකට විසි කළා. ඒවා ලෝකේ වෙලා තියෙන ඒවා.
ඒ නිසා අනාගතයේ වෙද සිසුවෙක් වෙන්න කෙනෙක් නම් වෙද සිසුවෙකුට මං කියන අනාගතය හදා ගන්න නම් ඕක නෙමෙයි කරන්න. පක්ෂයක සමාජිකයෙක් වෙන්න කලින් ඔබ ඔබේ විෂය පිළිබඳ විශාරදයෙක් වෙන්න බලන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන්. නැත්නම් ඔබ මෙතන ඉඳී වෙන අය වෛද්‍යවරු වෙයි. ඡන්දය එක්ස්ප්‍රෙස් කරන්න කතා කරන මිනිස්සෙක් වෙන්න කලින් රෝගියෙක්ගේ වේදනාව අඳුනා ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. නැත්නම් ඔබ ඔතන ඉඳී වෙන අය වෛද්‍යවරු බවට පත් වෙනවා. දේශපාලන වේදිකාවක ඔබ ගිහිල්ලා සටන් කරන්න කලින් පරීක්ෂණාගාරයක් හෝ පරීක්ෂණ කරන කෙනෙක් හරි සමග සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම සඳහා පරීක්ෂණ මට්ටමේ සටන් කරන්න. මේ වගේ කරුණු ගැන අද ලෝකයේ අවධානය යොමු කරලා තියෙන වෙලාව. මේක එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ අපි එතෙන්ට එන්න බැරි වුණත් අනාගත පරපුරට ඒකට අවස්ථාවක් තියෙනවා. දැන් චීනය ගත්තොත් බීජිං සිටි එකේ තියෙනවා University of Chinese Medicine කියලා. බීජිං වල Shanghai University of Traditional Chinese Medicine කියන එකක් තියෙනවා. දැන් Traditional Chinese Medicine. Nanjing University of Chinese Medicine. ඒක තියෙනවා. එතකොට මේවා ඇවිල්ලා නිකං විද්‍යාලවල මෙවුවා මහතුරුනේ විශ්වවිද්‍යාල. ඉහළ පෙළේ අධ්‍යාපන විද්‍යාවේ දැනුම ලෝකයට අද මුදා හැරලා ඉවරයි. ඒක අපි තේරුම් ගන්න ඕන මේ දැනුම ලෝකේ අතහැරලා නැහැ. ලෝකේ පරීක්ෂණ කරමින් පාවිච්චි කරමින් මේක දියුණු වෙනවා. ඉතින් ඒ නිසා අපි අපෙන් අහන්න ඕනේ. අපි කාගේ පක්ෂයට යන්නද කියන ප්‍රශ්නේ නෙමෙයි. කැමති පක්ෂයකට යන්න. ඒක ඔයාලගේ කැමැත්තනේ. වෛද්‍ය ශිෂ්‍යයන්ට මම මේ කියන්නේ. අපි කාගේ පක්ෂයකට යන්න ඕනද කියන එක නෙමෙයි මහත්තයා අහන්න ඕනේ. අපේ දැනුම මේ අපි දන්න දේ පුරාණේ ඉඳලා ආපු දේ ලෝක මට්ටමට ගෙනියන්නේ කොහොමද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. මේ පහන ආලෝකයේ වැඩි වුණාම දීප්තිය වැඩි වුණාම ලෝකෙත් දකිනකොට තමයි මේක ආරක්ෂා වෙන්නේ. ඒක තමයි මම නම් දකින වෙදකම. අන්න එතන තමයි අපේ ගමන, එතන තමයි අපේ අභිවෘද්ධිය, වෙදකමේ ප්‍රතිඵල දකින්න පුළුවන්කම. ඒක අපි එකතු කරගන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් අපි දැනුම වැඩි කරගන්න ඕන නිසා මම නම් යෝජනා කරන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් වශයෙන් අපේ පොත් කියවන්න. අපේ පොත් කියවීම මම ලියපු පොත් ටික කියවන්න කියන එක නෙමෙයි. මගේ පොත් කීපයයි තියෙන්නේ. මම ඊට වඩා හස්තසාර ග්‍රන්ථ තියෙනවා කියවලා අවබෝධ කරගන්න. පැරණි ග්‍රන්ථ කියවන්න. ඔබ ශිෂ්‍යයෙක් වෙන්න ඔබට ගුරුවරයෙක් ඉන්න නිසා ඒ ගුරු වෛද්‍යවරයාගේ ඇසුරට යොමු වෙන්න. ඒ ගුරු වෛද්‍යවරයා નિયમિત මාර්ගය ඔබට පැහැදිලි කරලා දෙයි. ඒ දැනුම හරහා රෝගීන් නිරීක්ෂණය කරන්න, පර්යේෂණ කරන්න, ඒ පර්යේෂණ වල ප්‍රතිඵල ලියා තියාගන්න දෙන්න කැමති නම් දෙන්න එපා. දවසක් මේකෙන් මම ඉගෙන ගත්තා කියන එක. ඒක ඔළුව උදුම්වා ගැනීමක් නෙමෙයි. සැබෑ දැනුම තියෙනවා නම් සැබෑ සත්‍ය යථාර්ථය ඔබ දකින්න. මට මෙතනදී තවත් සංස්කෘත වචනයක් මතක් වෙනවා. චරේ චේති චරේ චේති චරේ චේති චරේ චේති. මේක සිංහලෙන් කියනවා නම් ඉදිරියටම යන්න. ඉදිරියටම යන්න. පාලියෙන් මේක කියනවා මානිවත් අභික්කම නොනවත පෙරට යන්න. වෙදකමත් එහෙමයි. නවත්තන්න එපා. කරගෙන යන්න. දැනුම වර්ධනය කරගන්න. ඉතින් දේශපාලන අනුග්‍රහයක් දිහා බලාගෙන නවතින්න එපා. නොනවත පෙරට යව් නවතින්න එපා. පරණ දැනුම කියලා නවතින්න එපා.